මේක සත්‍ය කතාවක්. එදා රුචිකා සඳමාලි ගෙදර හිටියේ නෑ. ගෙදර හිටියේ ඇගේ පුතුන් දෙදෙනාත් ඔවුන්ගේ යහළුවන් තුන්දෙනාත් විතරයි. පින්වත්ත පොලිසියෙන් එනවා. ඔවුන් අත්අඩංගුවට ගන්නවා. කුදලගෙන යනවා. සඳමාලිට ගෙදර ආවම මේක ආරංචි වෙලා පොලිසියට ගිහිල්ලා නිලධාරීන්ගෙන් විමසනවා. එතකොට නිලධාරීන් කියනවා හෙට උසාවි දානවා, නීතිඥයෝ අල්ලන්න ඕනේ නෑ, දඩේ 1500යි, මුදා හරිනවා කිය. පහවදා උසාවි දානවා. තුන් දෙනෙකුට කේරළ ගංජා ළඟ තිබූ බවට චෝදනාවක් දාලා තිබ්බා. ඔවුන්ට වරද පිළිගන්නයි කරපු බලපෑම් මත වරද පිළිගත්තා. 1500ක දඩයක් ගෙව්වා, මුදා හැරියා. හැබැයි කේරළ ගංජා අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. පස්වැන්න විකාශ් සඳමාලිගේ පුතා. එයාට හෙරෝයින් සන්තකයේ තිබූ බවට ව්‍යාජ චෝදනාවක් නගා තිබුණා. හෙරෝයින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. මහේස්ත්‍රාත් අධිකරණයේ නැපදීමට නොහැකි පසුබිම තුල ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර. පින්වත්ත පොලිසිය කියන්නේ විකාශ් ගාව, ඒ කියන්නේ සඳමාලිගේ පුතා ගාව තිබුණේ වලපල පොඩිසුදාගේ කුඩු කිය. වලපල පොඩිසුදා කියන්නේ මහා පරිමාණ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු. පොලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කරේ නැහැ. සඳමාලිගේ සැමියා නයනජිත් පවුලෙන් වෙන් වෙලා මෝදර තට්ටු නිවාසයක ජීවත් වෙනවා. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවේ. වලපල පොඩිසුදාගේ නඩු වලට පෙනී ඉන්නේ නයනජිත්. ආකාරයේ නඩු ගණනාවක් තියෙනවා. ආරංචි විදිහට දැන් දෙන්න වෙන් වෙලා. ඒ කියන්නේ දෙන්න විරසක වෙලා. නයනජිත්ගෙන් පලිගන්න වලපල පොඩිසුදා යොදාගත්නේ පොලිසිය. පොලිසිය යොදාගෙන නයනජිත්ගේ දරුවන්ගේ සඳමාලිගේ නයනජිත්ගේ දරුවන්ගෙන් පලිගන්න පොලිසිය පින්වත්ත පොලිසිය ව්‍යාජ නඩු පවරනවා. 2025 පින්වත්ත පොලිසියේ පොලිස් මෙහෙයුම වටපල පොඩිසුදාගේ අවශ්‍යතාවය ඉටු කිරීමක් බව සඳමාලි තරයේ විශ්වාස කරනවා.